Hello friends, welcome back to Arsh Diary YouTube channel. ඔන්න එහෙනම් අද ඔයාලා හැමෝම රික්වෙස්ට් කරපු frozen කරපු shorties වර්ග fry කරන්නේ කොහොමද? තෙල් මොනවත්ම ඉහින් නැතුව ඒ වගේ මෙයා fryer එකේ fry කරන්නේ කොහොමද? bake කරන්නේ කොහොමද කියලා ඔක්කොම මම මේ වීඩියෝ එකකින් දාලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් skip කරන්න නැතුව බලන්න. නැත්නම් එකක් මිස් වුණත් ඔයාලට හරියට අල්ලගන්න බැරි වෙයි. ඒක නිසා මම මේ ෆ්‍රිජ් එකෙන් අරන් මට fry කරගන්න ඕන ප්‍රමාණය එළියට අරන් තියාගන්නවා මේ විදියට. කට්ලට් ටික මුකුත් මේ වෙන්නේ ඇලෙන්නේ මුකුත් නැති නිසා කට්ලට් රෝල්ස් වලට මොනවත් මේව කරන්න ඕන නැහැ. එකිනෙකට ඈඩ් කරලා මේ විදිහට ප්ලේට් එකේ තියාගන්න ප්ලේට් එකක් කරන් ඊට පස්සේ පැටිස් ටික මේව කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ පිටි ටිකක් ස්ප්‍රෙඩ් කරලා අපිට ඕන කරන පැටිස් ගාන අරගෙන එකිනෙකට ඇලෙන්නේ නැති වෙන්න තියන්න ඕන. නැත්නම් එකිනෙක ඇලුනොත් අපිට ගන්න අමාරු වෙනවා. විනාඩි 10ක් යද්දී ඇලෙන්න ගන්නවා ප්ලේට් එකට. ඒක නිසා අර වතුර ඉහිනවනේ. ඒක නිසා අර ප්ලේට් එක ඇලෙන්න හදනවා. ඒක නිසා තමයි ඔය පිටි ටිකක් ස්ප්‍රෙඩ් කරන්නේ. සමෝසා එකටත් චුට්ටක් ඒක නම් එච්චර ඕනේ නැහැ. මොකද ඔල්රෙඩි ඒක කුක්ඩ් ෂීට් එකක්නේ. ඊට පස්සේ මේ ටික කට්ලට් රෝල්ස් නම් පැය භාගයක් නිකන් එළියේ මේ විදියට තියන්න ඕනේ. පැටිස් නම් විනාඩි 10ක්, සමෝසත් විනාඩි 10ක් තිබ්බම ඇති. ඊට පස්සේ තමයි fry කරන්නේ. විනාඩි 10ක් පැටිස් තිබ්බම හොඳටම ඇති. කට්ලට් එක අනිවාර්යයෙන්ම පැය භාගයක්වත් තියන්න ඕන. නැත්තම් අර ඇතුලේ කරි එක කූල්ම තියෙනවා fry කරාට. මොකද fry වෙනවා ඉක්මනට. ඒ වගේම තෙල් උරන්න ගන්නවා. මම දැන් තාච්චිය මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. තාච්චිය හොඳට රත් වෙනකන් තියලා ඊට පස්සේ මේ ටික දාන්න ඕන. දාලා මීඩියම් ෆ්ලේම් එකේ තියන්න ඕන. ලෝ ෆ්ලේම් එකෙත් නෙමෙයි හයි ෆ්ලේම් එකෙත් නෙමෙයි මීඩියම් ෆ්ලේම් එකේ තියන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද හයි ෆ්ලේම් එකේ තියලා fry කරොත් ඇතුලේ කූල් තියෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම මේක ඉක්මනට අර කූල් එකත් එක්ක fry කරද්දී ඉක්මනට fry වෙනවා. එතකොට අර ඇතුලේ කරීස් එහෙම කුක් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඉක්මනට fry වෙනවා. ඒක නිසා ළඟින්ම ඉන්න තාච්චියේ එහාටයි මෙහාටයි පැත්ත මාරු කර කර ලස්සනට golden brown color එකනකොට fry කරලා ගන්න. සමෝසා ටිකත් ඒ විදියටම තමයි fry කරන්නේ. සාමාන්‍යයෙන් වල fry කරද්දී පැටිස් සමෝසා වගේ දේවල් මුලින් fry කරන්න. ඊට පස්සේ කට්ලට් වගේ දේවල් පස්සේ අන්තිමට තියාගන්න කට්ලට් රෝල්ස්. මොකද ඒවයි කුඩු එහෙම තියෙන නිසා අර තෙල් එක කළු පාට වෙන්න ගන්නවා. එතකොට මේ පැටිස් එහෙම fry කරද්දී කැත වෙනවා. ඒක නිසා ඒ ටිප් එකත් ෆලෝ කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට අර මීඩියම් ෆ්ලේම් එකේ තියලා තමයි fry කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේව කරන්න. මම ආපහු සැරයක් කියන්නම්. ෆ්‍රිජ් එකෙන් අරන් අර විදියට පැටිස් එක විනාඩි 10ක් පැටිස් සමෝසා කට්ලට් එකයි රෝල්ස් එකයි පැය භාගයක් විතර එහෙම නිකන් ඇරලා තියන්න. ඊට පස්සේ හොඳට තාච්චිය රත් වෙනකන් තියලා අර එළියෙන් අරන් තිබ්බ ෂෝටිස් ටික දාන්න. මොකක් වුණත් පැටිස් වුණත් කට්ලට් වුණත් ඒක දාලා වැදගත්ම දේ ඊට පස්සේ ෆ්ලේම් එක මීඩියම් ෆ්ලේම් එකේ අරන් තියන්න ඕන. ඒ වගේම කට්ලට් fry කරද්දී ෆ්‍රෝසන් කරන එක වුණත් නිකන් කට්ලට් එක fry කරද්දී වුණත් වැදගත්ම ටිප් එකක් තමයි තාච්චිය කට්ලට් එක හොඳට සම්පූර්ණයෙන්ම ගිලෙන්න ඕන. ඒ ගිලෙන්න තරම් තෙල් දාන්න ඕන. නැත්තම් කට්ලට් එක ක්‍රැක් වෙන්න ගන්නවා. ඒක නිසා අර තෙල් වැඩියෙන් තියෙන්න ඕන කට්ලට් fry කරද්දී. නැත්තම් අර කැල්ලෙන් අර බ්‍රේක් වෙලා අර එළියට කරීස් එන්න ගන්න අර දැකලා ඇති ඔයාලා අන්න ඒ වගේ වෙන්නේ අර තෙල් අඩු වුණාම. මේ විදියට රෝල්ස් එකත් එහෙම තමයි. අර ඇතුලේ හොඳට පැය භාගයක් තියලා fry කරන්න. නැත්තම් ඇතුලේ කරීස් කූල් එකේ තියෙන්න පුළුවන්. ඉතින් පැත්ත මාරු කර කර මේව කරන්න. මේ තියෙන්නේ අර මම ෆ්‍රෝසන් කරපු ෂෝටිස් ටික fry කරපු ඒවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ අර තෙල් බේරෙන ස්වභාවය මොනවත්ම නැහැ. අර අපි ෆ්‍රෙෂ්
ෂෝටීස් ෆ්‍රයි කරාම තියෙන්නේ කොහොමද ඒ විදියට ඒ කලර් එක ඒ ක්‍රිස්පිනස් එක ඒ ටෙක්ස්චර් එක ඒ විදියටම තියෙනවා. ඉතින් මේ විදියටම ඔයාලා ෆලෝ කරන්න. මම දැන් අර ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබ්බ එයා ෆ්‍රයර් එකේ කොහොමද ෆ්‍රයි කරන්නේ කියලා. එයාලටත් මම දාලා පෙන්නනවා. එයා ෆ්‍රයර් එකේ තෙල් චුට්ටක් දාලා මේ ටික ෆ්‍රයි කරොත් රෝල්ස් කට්ලට්ටන් ඒ වගේ තෙල් චුට්ටක් දාලා ෆ්‍රයි කරන්න බෑ. පැටිස් සමෝසා ෆ්‍රයි කරොත් අර චුට්ටක් තෙල් දාලා ඒක බේක් කරපු ටෙක්ස්චර් එකකට තමයි එන්නේ. ඔයාලට ක්‍රිස්පි ෆ්‍රයි කරපු ටෙක්ස්චර් එකට එන්න නම් තෙල් චුට්ටක් දාන්න ඕන වැඩිපුර. පැටිස් එක දාන්න කලින් ඔයිල් එක එයා ෆ්‍රයර් එකේ දාලා හීට් කරගන්න ඕන. ප්‍රී හීට් කරලා තමයි දාන්නේ. මම අර ෆ්‍රයි කරපු ඔයිල්ම දානවා නම් අර තාච්චියෙන් එළියට ගත්ත ගමන්නේ අනිත් ටික ඒ රස්නේ පිටින් දාපු නිසා මං එහෙම ප්‍රී හීට් කරේ නෑ. හැබැයි ඔයාලා දානවා නම් ප්‍රී හීට් කරලා දාන්න. ඊට පස්සේ දාලා මේ 200ට තියලා මේ සෙල්සියස් ඊට පස්සේ මෙන්න විනාඩි 10ක් විතර මම පෙන්නලා තියෙනවා වගේ විනාඩි 10ක් විතර තියලා ෆ්‍රයි කරන්න. විනාඩි 10ක් කියලා මම දැම්මට ඔයාලා බලන්න මේ විදියට ටිකකින් විනාඩි 5ක් විතර ගියාට පස්සේ ඔයාලා අරගෙන මේ විදියට එළියට අරගෙන නැත්නම් අතුලේ තියාගෙන හරි මේ වගේ අර පැත්ත මාරු කරන්න. මොකද ෆ්‍රයි වෙන්නේ ගැඹුරු තෙලේ නෙමෙයිනේ. ඒක නිසා අර පැත්ත මාරු කර කර ෆ්‍රයි කරගන්න. මේක ඇවිල්ලා ඔයාලා තෙල් දාන තරමට අර අනිත් නිකන් තාච්චියේ බදින විදියටම ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. තෙල් අඩුවෙන් දානකොට අර ක්‍රිස්පි ගතිය අඩුයි. තෙල් වැඩිපුර දැම්මම ක්‍රිස්පි ගතියට එනවා. හැබැයි අර තෙල් පැටිස් වල නම් අර තෙල් බේරෙන ස්වභාවය අඩුයි. ඊට පස්සේ මම දැන් මේ කට්ලට් එක රෝල්ස් එකයි දෙකම එකටම දාගන්නවා මේ විදියට. කට්ලට් එකටත් ඒ විදියටම ඔයිල් දාලා ෆ්‍රයි කරන්න දානවා. මම බලනවා මේ ෆස්ට් ටයිම් මම දාන්නේ හරියට එනවද කියලා. මේ විදියට පැත්ත මාරු කර කර කට්ලට් එකේ දානවා. පේනවද කට්ලට් එකේ ඔයිල් ඉක්මනට උරා ගන්නවා. ඒක නිසා ඔයිල් අඩුයි. ඉතින් ඔයිල් ටිකක් වැඩිපුර දාලා තමයි කට්ලට් එක ෆ්‍රයි කරගන්න ඕන. කට්ලට් රෝල්ස් ෆ්‍රයි කරනවා නම් මේ තියෙන්නේ මම ෆ්‍රයි කරලා ගත්ත ෂෝටීස් ටික. මේ තියෙන්නේ මම අර ගෑස් එකේ ෆ්‍රයි කරපු ටික කට්ලට් ටිකයි රෝල්ස් ටිකයි මම මේ සමෝසයි මේ පැටිස් ඇවිල්ලා එයා ෆ්‍රයර් එකේ ෆ්‍රයි කරපු පැටිස්. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඔයාලට පෙන්නන්නම් දෙකම අරන් මේ දෙකේ වෙනස බලන්න. මේක ඇවිල්ලා අර ක්‍රිස්පි ගතිය දෙකේම එකයි. මං කාලේ බලපු නිසා කියන්නේ ක්‍රිස්පි ගතිය දෙකේම එකයි. ඒ වුණාට අර ලස්සන පෙනුම අර එක වගේ ඊවන්ලි ෆ්‍රයි වෙලා තියෙන ගතිය අරකට සාපේක්ෂව එයා ෆ්‍රයර් එකේ අඩුයි. ඉතින් ගැඹුරු තෙලේ බදිනකොට ලස්සනට ගෝල්ඩන් බ්‍රවුන් කලර් එක ඊවන්ලි හැම තැනටම එනවා. ඉතින් රෝල්ස් එකේ වුණත් කට්ලට් එකේ වුණත් සමෝසා එකේ වුණත් එහෙම තමයි. මේ තියෙන්නේ එයා ෆ්‍රයර් එකේ මම ෆ්‍රයි කරගත්ත රෝල්ස් ටික. ඒ ටිකත් මම මේ විදියට වලට වෙනම පේන්න මේ පැත්තට දා ගන්නවා. මම අන්තිමට ඔයාලට පෙන්නන්නම් මේ තියෙන කට්ලට් එක. ඔයාලට පේනවද කට්ලට් එක ක්‍රැක් වෙලා. ඉතින් මේ කට්ලට් එකයි අර කට්ලට් එකයි ඇත්තට වෙනසක් තියෙනවා. ඒක නිසා ඒකට හේතුව ඇවිල්ලා අර කට්ලට් එකට මම කලිනුත් කිව්වනේ ගැඹුරු තැලේ බඳිනව නම් කට්ලට් එක ගිලෙනකන් ඔයිල් දාන්න ඕන. අන්න ඒක ඒ හේතුව නිසා තමයි ක්‍රැක් වෙලා තියෙන්නේ. මම ඒක වලට පෙන්නන්න ඕන නිසාම මේව කරා. ඒක නිසා එයා ෆ්‍රයර් එකේ දානව නම් කට්ලට් තෙල් වැඩිපුර දාලා තමයි ෆ්‍රයි කරන්න ඕන. හැබැයි ඉතින් එයා ෆ්‍රයර් එකේ අපි තෙල් අඩුවෙන් දාන එකනේ ඒකේ කන්සෙප්ට් එක. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ ගැඹුරු තෙලේ ෆ්‍රයි කරන එක තමයි ෂෝටීස් ෆ්‍රයි කරන්න බෙස්ට්ම මෙතඩ් එක. හැබැයි ඔයාලට තාච්චියේ අරන් කරදරයි වගේ නම් මේ විදියට එයා ෆ්‍රයර් එකේ දාලා ෆ්‍රයි කරන්න පුළුවන්. මම දැන් ඔයාලට මේ
නිකන් ගැඹුරු තැඹලේ ෆ්‍රයි කරපු පැටිස් එක කඩලා පෙන්නන්නම්. පේනවා නේද? ලස්සනට තියෙනවා. ඒක ක්‍රිස්පීත් තියෙනවා. ඒ වගේම ඇතුලේ කරි එකත් හොඳටම කුක් වෙලා තියෙන්නේ. කූල් මුකුත් නැහැ. මේ තියෙන්නේ එයා ෆ්‍රයර් එකේ මේ කරපු එක ෆ්‍රයි කරපු එක. ඒකෙත් කිසිම වෙනසක් නැහැ. රසේ නම් එකයි. අර තෙල් බේරෙන ස්වභාවය මොනවත් නැහැ. වෙනසකට තියෙන්නේ අර ලස්සනට අර ඊවන්ලි අර හැම පැත්තම එක වගේ ෆ්‍රයි වෙන්නේ නැති එකක් තමයි එයා ෆ්‍රයර් එකේ තියෙන්නේ. හැබැයි මම නම් පර්සනලි කට්ලට් රෝල්ස් ෆ්‍රයි කරනවා නම් ගැඹුරු තෙලේ ෆ්‍රයි කරන එක තමයි බෙස්ට් කියලා ප්‍රිෆර් කරන්නේ. මොකද ඒකේ තෙල් ගතියත් අර එයා ෆ්‍රයර් එකේ ෆ්‍රයි කරාම වැඩි. ඒක නිසා පුළුවන් නම් ගැඹුරු තෙලේම ෆ්‍රයි කරන එක හොඳයි. ඔයාලගේ ගොඩාක් කටේ රික්වෙස්ට් කරපු එකක් තමයි බේක් කරන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා. ඉතින් මම එයාලා වෙනුවෙනුත් මේ පැටිස් බේක් කරලත් පෙන්වන්න හිතුවා. ඒකට මම එග් යෝක් එක අරගෙන ඒකට කහ කුඩි චුට්ටක් දාලා මේ විදියට ස්ප්‍රෙඩ් කරගන්නවා. ඔයාලට ඕන එග් වොෂ් එක ෆුල් එකම ගන්නත් පුළුවන්. චුට්ටක් මේ විදියට ගන්නත් පුළුවන්. මම ආස අර කලර් එක ඩබල් කලර් එකක් එන නිසා මේ විදියට චුට්ටක් ගන්න. ඔයාලට ඕනම් ෆුල් එන්ටයර් පැටිස් එකම එග් වොෂ් කරන්න පුළුවන්. බේක් කරන්නේ 150 සෙල්සියස් විනාඩි 20ත් 30ත් අතර ප්‍රමාණය. ඔයාලා ඒක එක අවන්ස් වලට වෙනස් වෙනවා. ඒක නිසා ඔයාලා චුට්ටක් බලලා අර මෙන්න මේ වගේ පාටට ආවම ගත්තම හරි. ඔයාලට ඒක තේරෙයි. හොඳටම කුක් වෙලා වගේ නම් බේක් වෙලා වගේ නම් එතකොට බාගත්තම හරි. මෙන්න මේ විදියට තමයි මගේ බේක් පැටිස් ටික ආවේ. ඒකත් මාරම රසයි. ඔයාලා ඒකත් අනිවාර්යයෙන්ම try කරන්න. මම වෙනමම බේකින් එක ටිප්ස් එක මම වීඩියෝ එකක් ගේන්නම් බේක් කරන්නේ කොහොමද කියලා. මම මේක මේ ඔයාලට මේකෙම පෙන්වන්න ඕන නිසා පොඩි අයිඩියා එකක් ගන්න තමයි මේක මේ විදියට මම පොඩි ක්ලිප් එකක් දැම්මේ. මම ඔයාලට වෙනමම බේකින් වීඩියෝ එකක් දාන්නම් බේක් කරන එක ස්ටෙප්ස් එක. මේ තියෙන්නේ මම ෆ්‍රයි කරගත්ත සමෝසා ටික. මේක නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ෆ්‍රයර් එකේ ෆ්‍රයි කරන්න. මොකද මේක පේනවා නේද තෙල් බේරෙන ස්වභාවයක් තියෙන්නේ. ඒක නිසා ඒක අර ෂීට් එකෙත් අර හරිම හීනීනේ. ඒක නිසා ඒක මේ ෆ්‍රයි කරන්න ගත්තම ඔයිලි ගතිය වැඩි වෙනවා. ඒක නිසා ඒක ගැඹුරු තෙලේම ෆ්‍රයි කරන එක තමයි හොඳ කියලා මම නම් හිතන්නේ. ඉතින් පේනවනේ මේ ටික ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා පළවෙනියෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම මේකේ මොනවා හරි අපහැදිලි තැනක් මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් පළවෙනියෙන් අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්න. මම ඒ වෙලෙම රිප්ලයි කරන්න try කරනවා. ඒ වගේම මේ ෂෝටීස් හදන එකේ ඉඳන් ෆ්‍රීස් කරන එක වෙනකම් මම වීඩියෝස් දාලා තියෙනවා. ප්ලේලිස්ට් එකේ ගිහිල්ලා බලන්න නැති කෙනෙක් ඉන්නවනම් channel එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක useful කියලා හිතනවා නම් friends and family එක්ක share කරන්න, like කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න.